හයි ඔයාලා මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි. අද අපි බලන්නේ ඔයාගේ මොලේ බලය පරීක්ෂා කරන රහස් පරීක්ෂණ 7ක් ගැන. අපේ මොලේ කියන්නේ ඇත්තටම රහසිගත දෙයක්. ඇත්තම කිව්වොත් අපි මොලේ ඇතුලේ තියෙන දේවල් ගැන දන්නවට වැඩිය අහසේ තරු ගැන දන්නවා. හැබැයි අපි එක දෙයක් දන්නවා. අපි වයසින් වැඩි වෙන්න අපේ මොලේ මන්දගාමී වෙලා යනවා. ඒ කියන්නේ මොලේ තියුණු බව අඩු වෙනවා කියන එක. හැබැයි ඒක ඇත්තද කියලා බලමු. ඔයාගේ මොලේ කොච්චර තරුණද කොච්චර පරිණතද කියලා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම්ම බලමු. හැම පරීක්ෂණයකටම ඔයාට ලැබෙන්නේ තප්පර 20යි. හැබැයි හැකි ඉක්මනින්ම උත්තර දෙන්න උපරිම උත්සාහයක් දෙන්න. මෙන්න පරීක්ෂණ අංක 7. මේ ෆොටෝ දෙක දිහා හොඳට බලන්න. ගොඩක් ළඟින් සැලකිල්ලෙන්ම බලන්න. මේ ෆොටෝ දෙකේ ඔයාට පේන සමාන වරදවල් මොනවාද? තාමත් හිතාගන්න බැරිද? හරි, අපි දැන් මේ ෆොටෝ දෙකම උඩු යටිකුරු කරමු. බලන්න කාන්තාවන් දෙන්නගෙම තොල් සහ ඇස් උඩු යටිකුරු වෙලා තියෙන්නේ. ඒ වුණාට ඔයාගේ මොලේ එක පාරටම ඒ දේ හඳුනාගත්තේ නෑ නේද? ඒකට හේතුව ඔයාගේ මොලේ ඇස් සහ තොල් ඒ ස්ථානයේ හරියටම නිවැරදිවම දැකීමට පුරුදු වෙලා නැහැ. මං ඔයාට තවත් අමුතු රසවත් දෙයක් කියන්නද? සමහර අයට දිව උඩු යටිකුරු කරන්න පුළුවන්. ඔයා දිව උඩු යටිකුරු කරලා ඔයාගේ දිවේ වම් පැත්තට ස්පර්ශයක් දුන්නොත් ඔයාගේ මොලේ ඔයාට කියන්නේ ඔයාගේ දකුණු පැත්තට ස්පර්ශයක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ පරිණාමය අපේ මොලේට දිවේ ඒ ස්ථානයේ සංවේදනයන් හරියටම කියවන්න ඉගැන්නුවේ නැහැ. පරීක්ෂණ අංක 6. මේ ටී-ෂර්ට් එකේ සිදුරු කීයක් තියෙනවා කියලාද ඔයා හිතන්නේ? ප්‍රශ්නේ විශේෂිත සිදුරක් ගැන කියලා නැති නිසා හරිම පිළිතුර වෙන්නේ මේ ටී-ෂර්ට් එකේ සිදුරු 8ක් තියෙනවා කියන එක. ඒ තමයි ටී-ෂර්ට් එකේ අත් දෙකේ සිදුරු 2ක් තියෙනවා. බෙල්ලේ තව සිදුරක් තියෙනවා. ටී-ෂර්ට් එක පතුලේ තව එක සිදුරක් තියෙනවා. ටී-ෂර්ට් එක මැද සිදුරු 4ක් තියෙනවා. මැදින් 4ක් එන්නේ ටී-ෂර්ට් එකේ ඉදිරිපස සහ පසුපස දෙක ගානේ. මොකද අපිට ඒ සිදුරු හරහා පසුබිම දැකීමට හැකියාවක් පවතිනවා. පරීක්ෂණ අංක 5. මේ ගහට දාන්න හොඳ නමක් කියන්න බලන්න. ඔයාට මතක් වෙන නම කමෙන්ට් එකකින් දාන්න බලන්න. හැබැයි මේ පරීක්ෂණේ ඇත්තම චැලෙන්ජ් එක ඒක නෙවෙයි. මේ ගහේ හැංගිලා ඉන්න පක්ෂියාව ඔයා දැක්කද? ඔයා ඒක දැක්කනම් නියමයි. well done. පරීක්ෂණ අංක 4. මේක ඔයාට තප්පර 5කින් විසඳන්න පුළුවන්ද බලන්න. හැබැයි මං ඔයාට තප්පර 20ක් දෙන්නම්. මං ඔයාට මේ පෙන්වන පින්තූරේ වැරද්ද හොයන්න බලන්න. මේකේ වැරද්ද නම්බර්ස් වලවත් කලර්ස් වලවත් නෙවෙයි. ස්පොට් කියන වචනය දෙපාරක් තියෙනවා. අපේ මොලේ ගොඩක් වෙලාවට කරන්නේ ඇත්ත පෙන්වන එක නෙවෙයි, එයාට පුරුදු දේ වැඩිපුර පෙන්වන එක. පරීක්ෂණ අංක 3. මේ ෆොටෝ එකේ සංගවලා තියෙන බබා ඔයාට හොයාගන්න පුළුවන්ද? ගහේ අතු අතරින් හොඳට බලන්න. දකුණු පැත්තට පාද තියෙනවා, වම් පැත්තට හිස තියෙනවා, එතකොට මැදින් අත් තියෙනවා. පරීක්ෂණ අංක 1. මෙන්න අන්තිම එක. මං ඔයාට මේ පෙන්වන පින්තූරේ මයික් විසාස්කිව හොයාගන්න පුළුවන්ද? ඔව්, එයා එතන ඉන්නවා. කොළ පාටයි තනිය හැක් තමයි තියෙන්නේ.
හරි දැන් අපේ රිසල්ට් ගැන කතා කරමු. ඔයා මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න තප්පර 20කට වඩා ගත්තනම් හරි නැත්නම් මේ ප්‍රශ්නවලට උත්තර දී ගන්න බැරි වුණා නම් ඔයාට තියෙන්නේ හැමදේම ගැන එකම විදියට හිතන මොලයක්. අලුත් දේවල් වලට ඉක්මනින් හැඩ ගැහෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. තප්පර 20කට අඩු වෙලාවකින් ඔයා හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා නම් ඔයාට තියෙන්නේ තරුණ මොලයක්. තප්පර 5කට අඩුවෙන් හැම එකකටම උත්තර දී ගන්න පුළුවන් වුණා නම් ඔයාට තියෙන්නේ ඊටමත් තරුණ මොලයක් වගේම ඊටමත් නම්‍යශීලී. ඉතින් ඔයාගේ රිසල්ට් එක මොකක්ද? කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ යාළුවොත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙත්